මණ්ඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු වන්නේ. මේ අස්සක් මුල්ලක් නාර ගොවියාගේ බලය පතුරවන්න ඕනේ. පතුරවලා මේ රටේ ගොවි ජනතාව රජ කරවන ආණ්ඩුවක් පාලනයක් ගොඩනගන්න ඕනේ. මොකද අපි මම අපේ කුසකර්ම ඇමතුමා අපේ වෙළඳ ඇමතුමා අප කවුරුත් කුසකර්මාන්තයේ දුණු අය අපි ගොවි අම්මා අප්පලාගේ දරුවෝ. ගොවි ජනතාවට දෙන්න ඕන ටික තදට පණිවිඩයක්. ගොවියෝ හිතන්න හොඳ නැහැ තනියම මේ Taman තමයි රජවරු කියලා. ඒ ඉස්සර ගහලා තියෙන පච ගොවියෝ හිතන්න හොඳ නැහැ තනියම මේ Taman තමයි රජවරු කියලා. ඒ ඉස්සර ගහලා තියෙන පච ඒක කිව්වේ රටේම ගොවියට නෙමෙයි. උඩුනුවරයි යටිනුවරයි ගොවිතැන් කරපු ගොවියෝ ගොවිතැන් කරාට ඒගොල්ලෝ රජපුට්ටුවෙත් වාඩි කරන්න පුළුවන් ඉහළ කුලේ අය. අන්නේ අයට තමයි කිව්වේ ඒ කෙනෙක් මඩ සෝදාගෙන ඇවිල්ලා රජපුටුවෙත් වාඩි කරන්න පුළුවන් කියලා. ඕක තමයි ඉතින් කාලයක් තිස්සේ ජනවහරි ඇවිල්ලා එනකොටම මඩ සෝදාගත් කල ගොවියා රජකමට සූසුයි කියන එක ආවේ මේ වෙන තැන්වල ගොවියන්ට නෙමෙයි. නොක්ස් නිරීක්ෂණය කරපු අර උඩ්නුවර යට්නුවර ඉන්න ගොවියොත් ඒගොල්ලොත් මේ රජ වෙන්න පුළුවන් කට්ටිය කියන එක තමයි කිව්වේ. ලාල්කාන්ත සහෝදරයා වරක් කියනවා අවබෝධයෙන් තේරුම් නොගන්නා ජනතාව කෙලවා ගැනීමෙන් තේරුම් ගනී කියලා. දැන් කෙලවිලා නේද ඉන්නේ. පට්ටුව තවානේ. මේ ආණ්ඩුවේ දේශපාලඥයින්ට නායකයින්ට ලොකු මානසික රෝගයක් ඒ වගේම ලොකු හීනමානයක් තියෙන බව පේනවා. මොකද මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇහුවාට පස්සේ දැන් මාධ්‍යවේදී අහනකොට යලකන්නේ වීගෙන දැන් ලාල්කාන්ත ඇමතුමාගේ ප්‍රතිචාරය අපි දැක්කා. මාධ්‍යවේදීන් දැක්කම දුවන්න පටන් ගන්න තියෙනවා දැන්. ඒක නිසා මම මේ මාධ්‍යවේදී මල්ලිලාගෙන් අහන්න කැමතියි. මොකද ඕගොල්ලෝ කරේ තියාගෙන ගෙනාවු මේ පුනරුද ආණ්ඩුව දැන් ඕගොල්ලන්ට හොඳට සලකනවා නේද කියලා. මොකද ඕගොල්ලෝ අහන ප්‍රශ්නකටවත් උත්තර දෙන්න බැරුව පැනලා යන ඇමතිවරු ඉන්න ආණ්ඩුවක් බවට දැන් මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි එදා අපේ සංස්කෘතිය තුළ ගොවියාට සුවිශේෂී තැනක් තිබුණා. රටට බත සපයන, ඒ වගේම රටේ ආහාර සුරක්ෂිතතාවයට ලොකු සේවයක් කරන, වගකීමකින් වැඩ කරන ගොවියාට මේ රටේ මිනිස්සුන්ගේ ලොකු ආදරයක්, ගෞරවයක්, භක්තියක් තිබුණා. අදටත් ඒක තියෙනවා. නමුත් මේ ආණ්ඩුව අද ඒ ගොවියාට තියෙන ඒ ගෞරවය, ආදරේ, භක්තිය අද නැති කරලා තියෙනවා. ඒක නිසා තමයි ඉදා ඉඳන් මිනිස්සු මේ ජනප්‍රවාදයේ ඒ කතාව කියන්නේ මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා. නමුත් මේ ආණ්ඩුව කියනවා ඒ රජකමට සුදුසු ඉහළ නුවර, උඩු නුවර, යටි නුවර, ඉහළ ධනවත් කුලවල ගොවියන්ට කියපු කතාවක්. ඒක රොබර්ට් නොක්ස්ගේ පොතේ. ඒක නිසා මේ රජ රට ගොවියන්ට, දකුණේ ගොවියන්ට, මේ රටේ අනිත් සමස්ත ගොවි පරපුරට ඒ කතාව අදාළ නැහැ කියලා. මොකද තමුත්තේගම රන්බණ්ඩගේ පුතාව අද රජකමට පත් කරෙත්, මේ රටේ නායකත්වයට පත් කරෙත් ඒ ගොවියොම තමයි. ඉතින් හැබැයි ඒ කටින්ම අද කියනවා මේ රජකමට එහෙම නැත්නම් රජකමට සුදුසු වෙන්නේ නැහැ මේ පල්ලෙහා මට්ටමේ මිනිස්සු. ඒකට උඩ රට උඩුනුවර යටිනුවර රදල කුලය තමයි සුදුසු කියලා. ඉතින් මම හිතන්නේ පොඩි මිනිහාගේ දුක කඳුල වේදනාව විකුණගෙන ආපු මේ ආණ්ඩුව අද කම්කරුවට, ගොවියට, රජයේ සේවකයාට, පොඩි වෙලෙන්දට, ඒ වගේම තරුණ ප්‍රජාවට අද එලව පහර දෙනවා. බදු පිට බදු ගහලා ඒ බදු රැස් කරගෙන තමන් ඒ වැඩ කටයුතු කරනවා. ඒ වගේම ගජමිතුරන්ට අවශ්‍ය වැඩ විදියට වැඩ කරනවා. ඇරෙන්න පොදු මහත් ජනතාවට වැඩ කරන බව පේන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ආණ්ඩුව කන්න ඕන වුණාම කබරයා තලගොයා කරන න්‍යාය හොඳටම දන්නවා. මොකද ජාතිවාදයට අමතරව දැන් මේ කුලවාදයක් දැන් ආණ්ඩුව අවශ්‍යගෙන යනවා. මොකද දැන් නලින්ද ඇමතිතුමා ඉතා පැහැදිලිව මේක කිව්වනේ. මොකද රජ රට ගොවි රජාලා එහෙම නැත්නම් දකුණේ ගොවි රජාලා නිකන් ඔටුනු දාගන්න එපා. ඕගොල්ලෝ ඒ ඔටුනු දාගත්තට ඕගොල්ලෝ මුනව රජකමට සුදුසු නැහැ. ඒ රජකමට සුදුසු උඩුනුවර, යටිනුවර, මහනුවර ආය කියලා මේ රොබර්ට් නොක්ස් කියලා තියෙනවා. ඒක නිසා රොබර්ට් නොක්ස් කියෝ විදියට ඕගොල්ලෝ ඒක ඕගොල්ලෝගේ ඇඟේ දාගන්න එපා කියලා පැහැදිලිව කියන. මොකද අර රොබර්ට් නොක්ස්ගේ පොත මේ ලියපු ග්‍රන්ථයක තියෙනවා and historical reactions of the island Ceylon කියලා ඒ රොබර්ට් නොක්ස් ලියපු කෘතියේ තමයි විස්තරය තියෙන්නේ. ඉතින් දැන් ඒ වගේ පරණ කෘති හොය කියනවා ගොවියෝ රජකමට සුදුසු නැහැ කියලා. ඒ කියන්නේ අර රන්බණ්ඩගේ පුතාගේ කට්ටිය. ඒ වගේම තමයි ගොවියොත් දැනගන්න ඕන තමන් කරේ තියාගෙන ආපු මේ ඔබ සියලු දෙනාම දැන් ආණ්ඩුව අමතක කරගෙන යනවා. මොකද ඉතා පැහැදිලිවම තමන්ට කමිස මහලා දීපු ජයසාන්තව අමතක කරලා තියෙනවා.
Tamanට සපත්තු මහලා දීපු තෝමස්ව අමතක කරලා තියෙනවා. ඒ වගේම මල ගෙදරක ගියත් උත්සවයකට ගියත් මගුල් ගෙදරකට ගියත් ඒ ගෙදර මිනිස්සු කන්න දීලා ගෙදර දීච්ච ගෙදර තියෙන කෙසෙල් ගහේ කෙසෙල් ගණත් කපලා වාහනේට දාපු මිනිස්සුන්ව අමතක කරලා තියෙනවා. ඒ වෙනුවට අද එදා ටයිකෝඩ් අද එදා අමුඩ ගහගෙන මඩ නාගෙන හිටපු ලාල්කාන්තලා නාමල් කරුණාරත්නලා අද ඉහළ ධන කුවේරයෙන් අඳින ආකාරයට ටයිකෝඩ් දාගෙන සපත්තු දෙකට ගැලපෙන කලිසම් ඇඳගෙන අද වෙනත් ලෝකයක ජීවත් වෙන්න පටන් ගන්න තියෙනවා. එතකොට අද ගොවියා රජකරවල තියන්නේ ගොවියා අද මේ රජපුටි වාඩි කරලා තියන්නේ නාමල් කරුණාරත්නලාව ලාල්කාන්තලාව. හැබැයි තම රජ වෙන්න හිටපු ගොවියන් අද බලපල්ලට දාන්න කටයුතු කරලා තිනවා. ගොවියන්ගේ කරමතින් පැමිණ අද රජපුටුවේ වාඩිලා ඉන්න මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු. ඒක නිසා අද ඉතා පැහැදිලිවම ගොවියා අන්ත අසරණ තැනකට පත් වෙලා තිනවා. අද ගොවියාට පොහොර ටික ගන්න බැරි වෙලා තිනවා. තමන්ගේ අස්වැන්න විකුණ ගන්න බැරි වෙලා තිනවා. අද තමන්ගේ ගොවිතැන කරගෙන යන්න බැරි ඉතාමම අසරණ භාවයකට පත් වෙලා තිනවා. ඒක නිසා මේසෙට ගැහුවාම රුපියල් 10කින් හාල් මිල වැඩි වෙන පාලනයක් තමයි මේ රටේ තියෙන්නේ. ඒක නිසා ගොවියා ඉතාමත්ම අසරණ භාවයට පත් වෙච්ච බවක් අපිට පේනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන මේ ආණ්ඩුවාද ඉතා පැහැදිලිවම මේ කරන කියන ක්‍රියාවන් වලින් පේන්නේ තමන්ව බලයට ගෙනාවු මිනිස්සුන්ට පයින් ගහලා අද ජාවාරම්කරුවන්ට තමන්ගේ ගජ මිතුරන්ට අවශ්‍ය ආකාරයට මේ ආණ්ඩුකරණයේ යෙදී සිටින බවක්. ඒක නිසා විශේෂයෙන්ම මම මේ ගොවියාට මේ විදිහට සලකන ආණ්ඩුව ගොවියා අතින්ම නොබෝ කාලෙක විනාශ වෙයි කියන අනතුරු වැඟීම කරන